හෙලෝ ළමයි. ඉතින් ඔයත් ඉවෙන්ට් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ද? නැත්නම් ඔයාලත් එකම ලෝගයක ෆොටෝ හැම එකටම දදා ඉන්න එපා වෙලාද? ඉතින් මේක ඔයා වෙනුවෙන්ම ගෙනාවලා තියෙන වීඩියෝ එකක්. ඉතින් මේකෙදී අපි කතා කරනවා කොහොමද එකම ලෝගෝ එක ෆොටෝ කීපයකට එකවර දාගන්නේ කියලා. ඉතින් අපි යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඔයාගේ ඉස්සරවම අපි දාගන්නවා ඉවෙන්ට් එක තියෙන ෆොටෝ සෙට් එකවා සිලෙක්ට් කරගත්ත සෙට් එක. මගේ ඇත්තේ ඉන්න බලමු අපි. මේකේ තියෙන්නේ. right. මම මේකෙන් ආර සාම්පල් එකක් අරන් පෙන්නන්න මුලින්ම. එතකොට මම මේ විදිහට මේ ෆොටෝ එක දා ගන්නවා මෙතනට. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් මේක ලෑන්ඩ්ස්කේප් ෆොටෝ එකක්. ඔයා අනිවාර්යෙන් මේ වැඩේ කරද්දී ඔයා ලෑන්ඩ්ස්කේප් සහ පෝර්ට්‍රේට් කියන version දෙක වෙන වෙනම කැටගරයිස් කරගන්න. හරිද? ඊට පස්සේ ඔයා ඇක්ෂන් පැනල් එකට යන්න ඕනේ. වින්ඩෝ ගිහිල්ලා මෙතන මේ ඇක්ෂන් තියෙන්නේ. right. මෙතනින් ඇක්ෂන් ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතනින් මෙහෙම මෙනු අයිකන් එකක්. මෙනු අයිකන් එක ක්ලික් කරන්න. එතනින් මෙතන බටන් මොඩ් එක තියෙනවා. මේකත් මම අමතර දෙයක් විදිහට ඔයාලට මේක දාගත්තාම මේ විදිහට ඔයාලට කලර්ස් පෙන්වන්න පුළුවන්. right. ඊට පස්සේ අපි ඇක්ෂන් එකක් රෙකෝඩ් කරගන්න තමයි යන්නේ මේ. ඔයාලට ඉස්සරම කරන්න තියෙන මෙන්න මෙතන තියෙන ප්ලස් මාක් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මේකේ නේම් කියලා තියෙනවා. මේ නේම් කියන තැන ඔයා මොකක් හරි නේම් එකක් දෙන්න. අපි දැන් මොකද්ද දෙන නේම් එක? right. අපි දෙමු මෙතෙන් අපි logo කියලා. right. logo කියලා දීලා මෙතනින් set එක තෝරගන්න තියෙනවා. අපි set 1 එකට මම දෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා function key එකක් දෙන්න. ඔයාලට කැමති key එකක් මෙතනින් දීලා function එක හදා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා color එක. color එක add කරන්න අපි ඉස්සෙල්ලා අර button mode එක දාලා ගත්තේ. එතකොට ඒ වගේ colors පෙන්වනවා. මම නිකන් මේකට yellow එක දාන්නම්කෝ. right. ඊට පස්සේ මෙතනින් අපි record දෙනවා. මේව. හරි. ඊට පස්සේ record දුන්නාට පස්සේ අපි වැඩ කරන හැම දෙයක්ම දැන් මේ Photoshop එක ඇතුලේ මේ record වෙනවා මේකේ. ඊට පස්සේ අපි යනවා file වලට. file වලට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතන place embedded කියලා. right. මේක click කරාට පස්සේ ඔයා දැන් යන්න ඔයාගේ PNG එක තියෙන. දැන් ඔයා ඉස්සරම PNG එකක් හදා ගන්න. මේ PNG එක තියෙන තැනට අපි යන්න ඕනේ. right. මේකේ right. මම PNG එකට යන්න. දැන් ඒතකොට මම මෙන්න මේ PNG එක තමයි දාන්නේ මේ photos වලට. ඊට පස්සේ මේ විදිහට මෙහෙම place කරන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය තැනට මෙහෙම මේක ලොකු කරගන්නවා නම් ලොකු කරගෙන පොඩි කරගන්නවා නම් පොඩි කරගෙන මේ විදිහට දා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ විදිහට end එකක් ගහලා දැන් ඔයාලට පේනවා ඇති මෙතන logo එක තියෙනවා. ඊට පස්සේ මොකුත් නැහැ. ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන stop button එක press කරන්න. right. එතකොට මෙන්න මේ විදිහට stop button එක press කරාම මේ action එක නතර වෙනවා. අපි record කරපු දේවල් ටික. right. ඊට පස්සේ අපි මේක close කරගන්නවා. මෙතනින් no දීලා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ කරන්න මෙතනින් file ගිහිල්ලා මේ තියෙන්නේ script කියලා. මෙතනින් image process යන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන file select folder කියලා තියෙන මෙතනින් select folder එක තෝරගන්න. right. එතකොට මම select folder එක විදිහට මේ select 2 කියන එක තෝරගන්නවා. ඊට පස්සේ මේ okay එක දෙනවා. හරිද? ඊට පස්සේ මෙතන මේ විදිහට තියාගන්න. එතකොට file type එක ඔයාලට ඕන විදිහට තියාගන්න. JPG එකක් ඕන නම් JPG එකක් විදිහට save as PSD එකක් විදිහට ගන්න පුළුවන්. නැත්නම් TIFF එකක් විදිහට ගන්නත් පුළුවන්. හරිද? මම එතකොට දැන් JPG ඕන නිසා මම JPG විදිහට මෙතන quality එක 12ම තියලා ඊට පස්සේ අපි preference යනවා. මෙතන run action තියෙනවා. run action එකේ දැන් අපි set 1 එකනේ. දැන් මේ set 1 එකේ මෙන්න මෙතන මේ තියෙන logo කියලා. මෙන්න මේ logo එක click කරනවා. right. ඊට පස්සේ මොකුත් නැහැ. මෙතනින් අපිට දෙන්න තියෙන්නේ run කියන එක විතරයි. right. මේ විදිහට එයා automatically දැන් photos වලට logo එක run කරගන්නවා. අර බලන්න පුළුවන්. දැන් අපි ඊළඟට බලමු කොහොමද ඒ ටික වැටලා තියෙන්නේ කියලා. right. දැන් අපි යන්නේ එතෙන් file path එකට. හරි. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ වෙනමම JPG කියලා folder එකක් හැදිලා මේක ඇතුළට ඇවිල්ලා තියෙනවා මේ විදිහට logos ටික මේ විදිහට ඇවිල්ලා තියෙනවා. right. ඔන්න ඔය විදිහට සරලවම අපිට ෆොටෝ කීපයකට එකවර watermark එක add කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් දැනගන්න අපිව subscribe කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.